සියලුම දෙනා ආයිබන් කියලා පිළිගන්නවා. ඒත් එක්කම තමයි මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ ඊ타මාත්ම රසවත් දෙල් මාළුවක් රසවත්ව උයන ආකාරය. ඊට ඉස්සරවම අපි දෙල් ගෙඩිය මෙන්න මේ විදිහට සුද්ධ කරලා මෙන්න මේ වගේ කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ හොඳින් සෝදාගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ භාජනයකට දා ගන්නවා. මේ ඒත් එකම තමයි මේ දෙල් කියන්නේ උෂ්ණ කෑමක්. එතකොට අපි මේකට මේ දෙල් මාළුව කිරට තමයි උයන්ට යන්නේ. එහෙනම් මම ඔයාලා ඉල්ලා සිටිනවා මේ වීඩියෝ එකත් එක්ක රැඳෙන්න කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න කියලාත් ඔයාලෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා ඔයාලෙන් ඉල්ලා සිටිනවා. මේකට අපි එකතු කරනවා මිරිස් කුඩු. මිරිස් කුඩු මං මේස හැඳි දෙකක් දානවා. ඊට පස්සේ 3-5 කුඩු බෙදපු 3-5 මෙන්න මේ විදිහට හැඳි දෙකක් දානවා. ඊට පස්සේ මේකට එකතු කරනවා කහ කුඩු ස්වල්පයක්. හැඳි භාගයක් මේස හැඳි භාගයක් තමයි දාන්නේ. ඊට පස්සේ ගම්මිරිස් කුඩු මෙන්න මේ විදිහට ස්වල්පයක් එකතු කරනවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා උළුහාල් ඇට කිහිපයක් එකතු කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වතුර කෝප්පයක් අපි එකතු කරනවා. මෙන්න මේ ආකාරයට මේ කෑලි ටික මට්ටමට මේ තියෙන්න. මෙන්න මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ එකතු කරනවා මෙන්න මේ විදිහට ලුණු ස්වල්පයක්. මේ දෙල් කරියට අපි එකතු කරනවා මෙන්න මේ විදිහට සුදු ලුණු ටිකක්. ඊට පස්සේ දෙල් මාළු ඉදීගෙන ඉදී මෙන්න මේම අපි මේක පොඩ්ඩක් කලවම් කරගන්නවා. දැන් අපි මේ දෙල් මාළුවට පොල් කිරි එකතු කරගන්න යන්නේ පොල් කිරි ස්වල්පයක්. මෙන්න මේ විදිහට පොල් කිරි ස්වල්පයක් අපි දානවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර අපි මේක විනාඩි 10ක් විතර අපි මේ දෙල් කරි එක වහලා තියෙනවා. දැන් මේ දෙල් මාළු ඉදිලා ඉවරයි. මේක මං ලිපෙන් බා ගන්න තමයි දැන් යන්නේ. ඊට පස්සේ අපිට රසට උයාගත්ත මේ දෙල් මාළුව අපේ කෑම පිඟානට එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ ඊ타මාත්ම රසවත් ලෙස හදාගත්ත දෙල් ව්‍යංජනයක්. එතකොට මෙන්න මේ විදිහට අපේ කෑම පිඟානට මේ දෙල් මාළුව එකතු කරගන්න පුළුවන්. එහෙනම් බොහොමත්ම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට. මේ වගේ වටිනා වීඩියෝ එකක් අරන් ඊළඟ සතියේ ඔයාලා හැමෝට එනවා. එහෙනම් රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි.